හරි එහෙනම් හැමෝටම පුතේ ආයුබෝවන් වාසනාවන්. මම පුතාට මම කියන එක ඇහෙනවද? හිමල්ෂ මම පුතා මම කියන එක ඇහෙනවද? ඔව් සර්. හොඳට පැහැදිලිව ඇහෙනවද? ඔව් සර්. එහෙනම් එච්චරයි. හරි. එතකොට දැන් ඔයාලා කීය වසරද මං අහන්නේ? දැන් කීය වසරද? 8 වසර. දැන් 8 වසර. හරි. දැන් ඉතින් අනේ අප්පොයි අර මේ චූටි හිංචි පිංචි බැට්ටෝ නෙවේ. නේද? ඒ කියලා ඉතින් මෙහෙමයි අර ගොඩාක් ලොකු අයියලත් නෙවේ. හැබැයි සාපේක්ෂව ඉස්සරට වඩා දැන් පොඩි බට්ටෝද? පොඩි බට්ටෝද? කියන්නනේ දැන් පොඩි බට්ටෝ නෙවෙයි. හරිද? දැන් පොඩි බට්ටෝ නෙවෙයි. දැන් යමක්කමක් තේරෙන IRC කාරයොත් නෙවෙයි. හරි. දැන් නිකන් යමක්කමක් තේරෙන IRC කාරයොත් නෙවෙයි. හරි. නිකන් දැන් චූටිම චූටි ගස් ගෙම්බොත් නෙවෙයි. චුට්ටිම චුට්ටි ගස් ගෙම්බි පැටියොත් නෙවෙයි. දැන් යමක්කමක් තේරෙන අයියලත් නෙවෙයි. ඉතින් හැබැයි ඔයාලා පුතේ දැන් සාමාන්‍ය පෙළ විභාගයට අවුරුදු 3කින් ලං වෙච්ච ලොකු ළමයි ටිකක්. හරි ඒ හින්දා මේ පටන් ගන්නම මම පුතාලා කිසිම දවසක හරිද කිසිම දවසක අඩු කරගන්න එපා මේ තියෙන ගැම්ම. සරලවම කිව්වොත් 7 වසරදී හොඳට වැඩ කරා වගේම මේ පාරත් සුපිරියට නියමයට වැඩ ටික කරගෙන යන්න. හරි. එහෙනම් හාහා පුරා කියලා පුතේ ලියන්න දිනේ දාලා හරිද? තම තමන්ගේ ආගමක් දහමක් සිහි කරගෙන මට හොඳට මේ අවුරුද්දේ වැඩ ටික කරගන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා පුතේ තමන්ටම ආශිර්වාද කරගෙන අපි පටන් ගමු පළවෙනි පාඩමෙන් වැඩ කටයුතු. එහෙනම් ලියන්න පළවෙනි පාඩම සංඛ්‍යා රට අනිවාර්යෙන් දිනේ දාන්න. කවද්දද? 2026 අපිට 5මයි ලියවෙන්නේ. මොකද අපිට මතක ගිය අවුරුද්දනේ. හරි? 2026 පළවෙනි මාසේ 11. අහගන්නකො තව චූටි ඔයාලගෙන් පොඩි කතාවක් මට අහන්න තියෙනවා. මයේ පුතාලට දැන් අද ඉරිදානේ. අද ඉරිදා. මට කියන්නකො සෙනසුරාදා. සෙනසුරාදා 6:30 ඉඳලා 8:30 වෙනකම් පන්තිය දැම්මොත් ඔයාලට වෙන මොනවා හරි පන්ති වැඩලා තියෙනවද ඒ වෙලාවට? නෑනේ නේද? මොකද මේ චූටි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් අපේ ආයතනයේ නම් ඉන්නේ මමයි විද්‍යාව සරුයි විතරනේ දැන් ඔන්ලයින් එකේ එකට පන්තිය කරන්නේ. හැබැයි අපේ ආයතනෙම හිටිය අපේ දෙමළ චූටි සර්ගේ පන්තියක් තියෙන්නේ මෙන්න මේ ටයිම් එකට. හරිද? එතකොට ඒ පන්තියට සහභාගී වෙන්න බැරි වෙන දරුවොත් ඉන්නවනේ. ඉතින් ඒ හින්දා ඒ පන්තියේ හින්දා මේ පන්තියට එන්න අමාරු කට්ටිය ඉන්නවා. මේ පන්තියේ හින්දා ඒ පන්තියට යන්න අමාරු කට්ටිය ඉන්නවා. චුට්ටකට පුතේ ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදා දවස් දෙක මාරු කරනවා. එතකොට දැන් ඔයාලා 8 වසරනේ. 8 වසර පන්තිය සෙනසුරාදාට දාලා සෙනසුරාදේ ටයිම් එකට තියෙන 7 වසර පන්තිය අද ඉරිදාට දාන්න පොඩි වෙනස් කරන්න උවමනාවක් තියෙනවා. ඉතින් ඒක ඉස්සරහට මම ගෲප් එකට දැනුවත් කරන්නම්. ඕක කියන්න පුතේ. මේ සෙනසුරාදාට මේස. සෙනසුරාදාට මොකක්ද තියෙන ගැටලුව? දහම් පාසල් රැයට නේද? එහෙනම් සඳුදා හරි මම ඒ ගෲප් එකේ අහලා දැනගන්න දැන් පාඩම කරමු. හරි? ඒක පස්සේ කතා කරමු. හරි. ලියන්න මාතෘකාව සංඛ්‍යා රටා. හරි?
ලියන මාතෘකාව සංඛ්‍යා රටා. දැන් අපි බලමු මොකද්ද මේ සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ? මොකද්ද සංඛ්‍යා රටාවක් කියන්නේ? මය පුතාලා කියන්න බලන්න නිකන් මය පුතාලාට හිතට දැනෙන විදිහට මොකද්ද රටාවක් කියලා කියන්නේ? කියන්න බලන්න. එන්නේ නැද්ද එහෙම අදහසක්? දරුවෝ. කාටවත් මෙන්නේ නැද්ද එහෙම අදහසක්? රටාවක් කියන එක ගැන මුකුත්ම අදහසක් එන්නේ නැද්ද? කතා කරන්නේ නැහැ ඉතින් මොනව කරන්නද? රටාවක් කියන්නේ මොකටද? Tamanට හිතන දේවල් කියන්නේ මං අහන එක එක්කෙනාගේ. රටාවක් කියලා කියන්නේ මොකද්ද? රටාවක් කියලා කියන්නේ මොකද්ද? ඇහෙන්නේ නැහැ. රටාවක් කියලා කියන්නේ මොකටද? රේඛාවලින් සෑදුණු නෑ රටාවක්. අහලා නැද්ද නිකන් රටාවකට මිදුලතු ගන්නවා කියලාවත්? රටාවකට මිදුලතු ගන්නවා කියලා අහලා නැද්ද? ඇහෙන්නේ නැහැ. යම් කිසි පිළිවෙලකට ලියූ සංඛ්‍යා. ඒකත් හරි. යම් කිසි පිළිවෙලකට ලියපු සංඛ්‍යා. ඉතින් ඒ කතාවත් හරිනේ, වැරදි නෑනේ. නේ? මොකක් හරි පිළිවෙලකට ලියපු සංඛ්‍යාවලටත් අපි කියනවා. හරි. මොකක් හරි පිළිවෙලකට ලියපු සංඛ්‍යාවලටත් කියනවා. ඊට වඩා චුට්ටක් ලස්සනට කිව්වොත් මයි පුතාලා. තව ටිකක් ඊට වඩා ලස්සනට කිව්වොත්. තව චුට්ටක් ඊට වඩා ලස්සන කිව්වොත් මොකද්ද? එහෙම අදහසක් එන්නේ නැද්ද? ඊට වඩා තව ලස්සනට අපි මොනවා හරි දෙයක් කියන්න ඕනි කියලා. තව චුට්ටක් ලස්සනට කිව්වොත් හරි. මම මේ කියන කතාව ගන්නකො. දැන් මය පුතාලා කියනවනේ මෙන්න මෙහෙම කතාවක්. මොකද්ද? යම් කිසි පිළිවෙලකට ලියූ සංඛ්‍යා කියලා කියනවා. හරි? දැන් ඔය යම් කිසි පිළිවෙලකට කියවුවාම ඉතින් මොකක් හරි පිළිවෙලක් තියෙන්න ඉබේ. මොකක් හරි පිළිවෙලක් තියෙන්න ඕනේ. මොකද්ද මේ පිළිවෙල කියලා මම මේ අහන්නේ? මෙන්න මෙහෙමනේ කතන්දරේ. මේ කියන කතාව හොඳට බලා ගන්න. ඔන්න පුතේ මම ගන්නවා 2 4 6 8 10. මම පුතාලාට පේනවද මම මේ ලියලා තියෙන එක මොකද්ද කියලා? 2 4 6 8 කියලා ලියලා තියෙනවා. මම මේ ලියලා තියෙන්නේ මොකද්ද? 2 2 2 2 දෙකේ ගුණාකාර ටික. නැත්තම් ඉරට්ට සංඛ්‍යා ටික. මෙයා මොකද්ද ලියලා තියෙන්නේ? දැන් මේ එන්න මේ ඉරට්ට සංඛ්‍යාවල විශාලත්වයේ වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. එහෙනම් මම මේකට කියනවා ආරෝහණ පිළිවෙලට. මොන පිළිවෙලටද? ආරෝහණ පිළිවෙලට. තව එකක් කියනවා මේ විදිහට. 10 8 6 4 2 මෙන්න මේ විදිහට ලියනවා. එහෙනම් එන්න මෙයාගේ විශාලත්වය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා. එහෙනම් අවරෝහණ කියලා කියනවා මෙන්න මේකට. විශාලත්වය අඩු වෙන එකට අපි මොකක් කියලා කියනවද? අවරෝහණ කියලා කියනවා. එහෙනම් සරලවම මොකද්ද සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ? යම් කිසි පිළිවෙලකට සකසන ලද, ඒ කියන්නේ ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලකට සකසන ලද මොනවා ටිකකටද? සංඛ්‍යා වැලකට අපි කියන පුතේ මොකක් කියලාද? සංඛ්‍යා රටාවක් කියලා. හරි? ලියන්න යටින් මේ විදිහට. යම් කිසි සංඛ්‍යාවකින් ආරම්භ කර
යම් කිසි සංඛ්‍යාවකින් ආරම්භ කර යම් කිසි සංඛ්‍යාවකින් ආරම්භ කර යම් කිසි සංඛ්‍යාවකින් ආරම්භ කර නිශ්චිත වූ ක්‍රමයකට 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 හෝ රීතියකට හෝ අනුපිළිවෙලට ලියා දක්වන සංඛ්‍යා සමූහයක් සංඛ්‍යා රටාවක් ලෙස හඳුන්වයි. සංඛ්‍යා රටාවක් ලෙස හඳුන්වයි. හරි. මය පුතාලා ලියන්න උදාහරණ 1. ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව සලකන්න. ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව සලකන්න. හරි. මම පුතාලා මේ පළවෙනි උදාහරණ ලියාගන්න. හරියෝ කියන්න ඕනේ ඈ.
හරි. ලියන්න පුතේ ඊළඟ එක. උදාහරණ දෙක. 10න් පටන්ගෙන රෝමි ලක්කම් දෙක. ලියන්න පුතේ 10න් පටන්ගෙන 10න් පටන්ගෙන 10න් පටන්ගෙන 10න් පටන්ගෙන අවරෝහණ පිළිවෙලට පද පිහිටි. අවරෝහණ පිළිවෙලට පද පිහිටි. පද පිහිටි. ඉරට්ට සංඛ්‍යා ඇතුළත් සංඛ්‍යා රටාව සලකන්න. සංඛ්‍යා රටාව සලකන්න. හරි. දෙවැනි එකත් ලියාගෙන හරි කියලා කියමුද? හරිද ලියාගෙන ඉවරද? හරි. දැන් මම පුතාලා බලන්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවනේ. මෙන්න මේ සංඛ්‍යා රටාවක කියන්නකෝ බලන්න සෝසමල් ටික සංඛ්‍යා රටාවක මේ ලියන එක සංඛ්‍යාවකට පුතේ. මෙන්න මේ ලියන එක සංඛ්‍යාවකට අපි කියනවා මේ සංඛ්‍යා රටාවේ මොනවා කියලාද? පද කියලා කියනවා. එහෙනම් පුතේ පද දෙකක් වෙන් කරන්න අපි මොකක් යොදනවද? කොමාවක් යොදනවා. යටින් ලියන්න තරුවක් දාලා මේ විදිහට සංඛ්‍යා රටාවක එක් සංඛ්‍යාවක් නැත්නම් සංඛ්‍යා රටාවක ඇති එක් සංඛ්‍යා එහි පද ලෙස හඳුන්වයි. එහි පද ලෙස හඳුන්වයි. යටින් වෙනම ලියන්න පුතේ. පද දෙකක්
පද දෙකක් වෙන් කිරීමට පද දෙකක් වෙන් කිරීමට මොකක් භාවිතා කරයිද කියන්නකෝ පද දෙකක් වෙන් කිරීමට කොමාවක් භාවිතා කරයි පද දෙකක් වෙන් කිරීමට කොමාවක් භාවිතා කරයි පද දෙකක් වෙන් කිරීමට කොමාවක් භාවිතා කරයි හරි දැන් බලන්නකෝ අපේ සිකිරි බටිල්ලෝ ටික හොඳට බලා ගන්න මම මේ කියන එක පුතේ මම ලියනවා මෙන්න මේ විදිහට සංඛ්‍යා රටාවක් හරි හොඳට බලා ගන්න 1 3 5 7 9 මේ බලන්නකෝ මෙන්න මේ සංඛ්‍යා රටාවේ මෙන්න මේ බබා ඉන්නේ කීවෙනියටද මේ බබා ඉන්නේ කීවෙනියටද පළවෙනියට එහෙනම් මම මෙයාට විශේෂ නමක් කියනවා පුතේ මොකක් කියලාද මුල් පදය කියලා කියන්නත් පුළුවන් නැත්තම් මෙයාට කීවෙනි පදයද පළවෙනි පදය මුල් පදය කියන්නේ අපි සිම්පල් ඒ අකුරෙන් සංකේතවත් කරනවා පුතේ පළවෙනි පදය නම් ටර්ම් 1 t1 කියලා ලියනවා එයා පළවෙනි පදය නම් මෙයා කීවෙනි පදයද දෙවනි පදය නම් හිමාංශ t කීයද t කීයද 2 එහෙනම් මගේ පුතාලා කියමු බලන්න මෙයා කීවෙනි පදයද තුන්වෙනි පදය නම් t කීයද 3 හරි මෙන්න මේ ටික ඉක්මනට දාගෙන හරියෝ කියන්න ඔය ටික ඉක්මනට ලියාගෙන හරියෝ කියන්න නිවැරද? හරි. එහෙනම් හොඳ බට්ටලා වගේ හදන්න මෙන්න මේ ගණන් ටික.
පළවෙනි ගණන් තුන හදලා හරියයි කියමු. හරි. පළවෙනි ගණන් තුන හදලා ඉක්මන් කරලා හරියයි කියමු. මොකද පුතේ? පොතේ හදන්න. ගණන් ටික පේනවනේ නේද? මේ බෝඩ් එකේ තියෙන ගණන් ටික පේනව නේද? හරි. මොකද ටියුට් එක තාම හම්බුන්නේ නැහැ නේ. ඉතින් ටියුට් එක හම්බ වෙනකන් මේ පොතේ හදන්න ඕක. ඉස්සරම සංඛ්‍යා රටාව ලියන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්නේ දැන් උත්තර ලියනකොට මෙහෙම ලියන්නකෝ. හරි උදාහරණයක් විතර බලා ගන්නකෝ. උදාහරණයක් විතර බලා ගන්න. අපි මෙයා ලියනකොට ප්‍රශ්නාංක 1 කියලා දාන්න. ප්‍රශ්නාංක 1 කියලා දැම්මා 1 3 5 7 9 ඔහොම තියෙනවනේ. අපෙන් අහනවා පළමු පදය ලියන්න. රෝම ඉලක්කම් 1. පළවෙනි පදය කියලා කියන්නේ මොකටද? T1 නේ. එහෙනම් T1 සමානයි මෙයාගේ කීයද උත්තරේ 1. රෝම ඉලක්කම් 2 අහන්නේ තුන්වෙනි පදයනේ. එහෙනම් රෝම ඉලක්කම් 2 කියන්නේ පුතේ T3 නේ. එහෙනම් T3 සමානයි 1 2 3. 3යි. sorry. කීයද 5නේ. ඊළඟට 8 වන පදය T8 නේ. දැන් අපිට පේනවා මෙන්න මෙයාගේ පද 8ක් sorry පද 8ක් නෑනේ දැන්. එහෙනම් 1 2 3 4 5යි තියෙන්නේ. දෙකෙන් දෙකට වැඩි වෙලා තියෙන්නේ 11 12 13 14 15 16 17 මෙහෙම තමයි වැඩි වෙන්නේ. එතකොට 1 2 3 4 5 6 7 8 කියලා කියන්නේ කීයද? රෝම ඉලක්කම් 3ට T8 සමානයි 15. එහෙනම් මෙන්න මේ විදිහට ඒ ටික ලස්සනට හදා ගන්න. හරි? හදලා ඉවරලා හරිය කියලා කියන්නේ. දැන් පළවෙනි ගාන මම හදපු එකේ පළවෙනි ගානේ හදන්න දෙයක් නෑ ඔයාලට. පළවෙනි ගානේ උනට ඔයාලා ලියන්න ඕනි. හැබැයි උනට කරන්න දෙයක් නෑ ලේසියිනේ. හදලා හරියෝ කියන්න ඕනි ඈ.
හරිද? ඉවරද? මේ දන්නවදනේ වැඩක් අම්මේ වහිනවා වැහිල්ලක්. මම පුතාලාට මම කියන දේ පැහැදිලිව ඇහෙනව නේද? ප්‍රශ්නයක් නැහැනේ. අපිට නම් වහිනවා සැපටම. හරි? මම හිතා හිටියේ මේ වැස්ස හින්දා ඔයාලටත් මම කියන දේවල් ඇහෙන්නේ නැතුව ආවද්ද කියලා. නේද? එහෙම ඇහෙන්නේ නැතුණාම ඉතින් බෑනේ. ඔයාලට නම් ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මයික් එකෙන් කතා කරන ඉඳ ඇහෙනවා. සමහර විට එහෙම ඇහුන්නේ නැත්තම් ඒක ලොකු අපරාධයක් නේ. හරි. එතකොට දැන් මේ ගානන් ටික හැදුවා. දැන් මෙතන බලන්නකෝ. අපි දන්නවා මෙයාගේ මය පුතා පළවෙනි පදය කීයද? උත්තර ටික ලියන්න පුළුවන් හරි ලේසියෙන්. මෙයාගේ පළමු පදය කීයද? 3. මෙයාගේ තුන්වෙනි පදය කීයද? 1 2 3 කියලා කියන්නේ කීයද? 9. පස්වෙනි පදය 1 2 3 4 5 කීයද? 15. රතු පෑනෙන් හරි දාගන්න ඕන. රතු පෑනෙන් හරි දාගන්න ඕනේ. හිතේ තියාගෙන ඉන්න එපා හරිනා. ඔව් මයි පුතා කියන්නේ. බෝඩ් එක චුට්ටක් ලියලා මදි වගේද? අකුරු පේන්නේ නැද්ද ලියලා තියෙන? දැන් හරි. හරි ඊළඟ එකත් බලන්නකෝ. ඊළඟ එකත් බලලා මම white board එකේ මේ මම ලියලාම හදන්නම් PDF එකේ නැතුව. මෙයාගේ මේ ගාන තිබ්බහම පේනවද? හරි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මේකත් හරි සරලයිනේ මම පුතා. මේ 5 10 15 20 25 යන සංඛ්‍යා රටාව සලකන්න කියලා තියෙනවා. එතකොට මෙන්න මේ සංඛ්‍යා රටාවේ බලන්නකෝ අපෙන් අහනවා පළවෙනි පදය. පළවෙනි පදය. ඉස්සරෝම ඉන්න හාදයා කීයද? 5යි. ඊළඟට තුන්වෙනි පදය. මෙයා පළවෙනි පදය, මෙයා දෙවෙනි පදය, මෙයා තුන්වෙනි පදය, මෙයා හතරවෙනි පදය, මෙයා පස්වෙනි පදය. එහෙනම් තුන්වෙනි පදය කීයද? 15යි. පස්වෙනි පදය කීයද? 25යි. එහෙනම් දැන් අපි දන්නවා සංඛ්‍යා රටාවක් ගත්තාම පුතේ මේ සංඛ්‍යා රටාවක තියෙන එක එක සංඛ්‍යාවට අපි කියනවා මොනවා කියලාද? මෙන්න මේ සංඛ්‍යා රටාවේ පද කියලා. ඒතර සංඛ්‍යා රටාවක පදයක් වෙන්කරන්න නැත්නම් පද දෙකක් වෙන්කරන්න අපි මොනවා යොදනවද? කොමාවක් යොදනවා. මෙන්න මේක තමයි ඔයාට ඉගෙන ගන්න තියෙන ඔයා ඉගෙනගත්තු සංඛ්‍යා රටාවල තියෙන චුට්ටිම චුට්ටි කොටස් ටික. නැත්නම් පළවෙනි මුල්ම කොටස් ටික. හරි. ඒ කියපු ටිකේ කාටවත් ගැටලුවක් තියෙනවද? ඒ කියපු ටිකේ කාටවත් ගැටලුවක් තියෙනවද? හරිද? එහෙනම් මම දැන් කියලා දෙන්න යන්නේ ඔයාලා හැමෝම දන්න පොඩි කතාවක්. මොකද්ද ඒ කතාව? කතන්දරයක් නන් නෙවෙයි. ගණිතයේදී අපිට ගොඩක් වැදගත් වෙන දෙයක්. ගණිතයේදී ගොඩක් වැදගත් වෙන දෙයක්. ගණිතයේදී ගොඩක් වැදගත් වෙන දෙයක්. මොකද්ද පළවෙනි එක? පුතේ මම ලියනවා පළවෙනි එක මෙන්න මේ විදිහට. පළවෙනි එක ලියනවා මම මෙන්න මේ විදිහට. මේක ස්පෙෂල් නෝට් එකක් ඈ. ස්පෙෂල් නෝට්. ස්පෙෂල් නෝට් එකක් විදිහට දාගන්න ටියුට් එක හම්බ වෙනවා ලබන සතිය වෙනකොට. ටියුට් ටිකේ එතකොට ඔය ලියන දේවල් ලියා ගන්න පුළුවන්. ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. මම ලියනවා පළවෙනි එක 1ත් 5ත් අතර කියලා එකක් ලියනවා. දෙවෙනි එක ලියනවා පුතේ මම 1 සිට 5 දක්වා. ඊළඟ එක 1 සිට 5 තෙක්. බලමු මෙන්න මේකෙන් මොනවද මේ කියන්නේ කියන එක. හරි. දැන් මෙතන අපි හැම වෙලේම කියන්නේ 1 2 3 4 5 කට්ටිය ගැනනේ. බලා ගන්නකො. එහෙනම් මෙතන කියන්නේ මොකක්ද? 1 2 3 4 5 කියන කට්ටිය ගැන. මෙයාගෙත් කියන්නේ 1 2 3 4 5 කියන කට්ටිය ගැන. මෙයාගෙත් කියන්නේ 1 2 3 4 5 කියන කට්ටිය ගැන. හැබැයි විශේෂ දෙයක් මෙතන වෙලා තියෙනවා. මොකද්ද වෙලා තියෙන විශේෂ වැඩේ?
මෙතන වෙලා තියෙන විශේෂ වැඩේ මොකක්ද? මෙතන පුතේ වචනයක් තියෙනවා මොකක් කියලාද? අතර කියලා. අතර කියලා. මෙතන පුතේ වචනයක් තියෙනවා සිට දක්වා කියලා. සිට දක්වා කියලා. මෙතන තියෙනවා සිට තෙක් කියලා. සිට තෙක් කියලා වචනයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ වචන තුනත් එක්ක මේ ලැබෙන සංඛ්‍යා මොනවද කියලා අපි හරියට ඉගෙන ගන්න. මේක සංඛ්‍යා රටාවල ඊළඟ ගණන් හදනකොට අපිට මාර විදිහට වැදගත් වෙනවා. හරිද? එතකොට දැන් අපි දන්නවා පුතේ අතර කියලා තියෙනවා නම් එන්නේ නෑ මුල අග. මොකද්ද? අතර කියලා තියෙනවා නම් එන්නේ නෑ මුල අග. එහෙනම් මට ලියන්න පුළුවන් උත්තරේ කීයද? 2 3 4 විතරයි පුතේ. මොකද අතර කියන වචනේ තියෙනවා නම් මෙයාගේ මුල අග එන්නේ නැත. අතර කියලා තියෙනවා නම් මුල අග එන්නේ නැත. ඊළඟට සිට දක්වා තියෙනවා නම් මුල ආවට අග නැත. මොකද්ද? සිට දක්වා තියෙනවා නම් මුල ආවට අග නැත. එහෙනම් මුල් පදය තියෙනවා අග පදය ලැබෙන්නේ නැහැ. සිට තෙක් නම් කොහොමත් අනේ මුල අග දෙකම ඇත. හරි. එහෙනම් මෙතනදී අගයි මුලයි දෙකම තියෙනවා. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. මෙන්න මේකේ ලස්සන චූටි කවියක් ඔයාලා බබාලා චූටි කාලේ පාඩම් කරනවා නේද? මට මතක නෑනේ ඒක. මොකද්ද පළවෙනි එක? අතර මොකද්ද මට මතක නෑ. සිට දක්වා මොකද්ද? සිට දක්වා අග නැත. මොකද්ද ඔන්නෝ තියෙනවනේ දක්වා නම් අග නැත. සිට තෙක් නම් අග මුල දෙකම ඇත කියලා කවියක් තියෙනවා මට මතක නෑ. මේ අපේ ක්ලාස් වල බබාලා ටිකක් ඕක කිව්වා. මට නම් ඇත්තට මේක මතක නෑ. ඉතින් ඔය මම ගණිතේ අර කවි සින්දු වලින් පාඩම් කරගන්නව අඩුයි. ඒ හින්දා මට මතක නෑ. මේ මය පුතාලා මේක හරියට මතක තියාගන්න ඉතින් මම ඒක අහලා කියන්න. ඔයා දන්නේ කෙනෙක් ඉන්නවනේ මේක කියන්නකෝ. ඔය ඔන්න ඔය ටික මතක තියාගන්න කවියක් තියෙනවා. මට නම් මතක නෑ ඒක. හරි. ඉක්මනට ඔය ටික ලියාගෙන හරි කියලා කියන්න. හරි. මය පුතාලා ලියාගත්තද? ලියාගෙන ඉවරද? එහෙනම් හොඳට මතක තියාගන්න ඕනි දෙයක් තමයි. තව ලියනවද? හරි. එතකොට දැන් දන්නවනේ මේකේ අතර කියලා තියෙනවා නම් එන්නේ නැහැ මුල අග. සිට දක්වා තියෙනවා නම් මුල එනවා අග නැත. මම දන්නේ ඉතින් ওই විදිහට තමයි. හරිද? ඊළඟට සිට තෙක් නම් අග මුල දෙකම ඇත. හරිද? ඒක මය පුතා ඉතින් ඒක ලස්සනට හරියට පාඩම් කරගන්න. ඉතින් එතකොට මේවා හරි සරලයි. හරි දැම්මම හරියට ඔලුවට දාගත්තොත් මේවා මාර ලේසි නැත්තම් නම් ඉතින් ලොකු වෙනකොට මොනවා වෙනවද මේවා? අමාරු වෙනවා. හරි. ලියාගෙන ඉවර කට්ටිය අත උස්සන්න ඒ වගේම හරියෝ කියලා කෑ ගහන්න.
හරි. මේ ඔයාලා කතාවක් අහලා තියෙනවද? මේ කතාව අහලා තියෙනවද ඔයා? ඈ පුතේ? මේ කතාව අහලා තියෙනවද බලන්නකෝ. මෙන්න මේ කතාව අහලා තියෙනවද බලන්න. ඇහි දන්නේ දවසක් තාත්තා කෙනෙකුයි එයාගේ පුතයි එයාලගේ ඌරුවව වෙන පොළට අරගෙන ගියා. ඌරුවට වහන්සේ කියලා හිතලා ඒ දෙන්නා ඌරුව එක පයින් යාගෙන ගියා. ඒක දැකපු කට්ටිය කියාලා කිව්වා ඔන්න මොඩේ ඌරුවෙක් තියාගෙන පයින් යනවා. ඒක ඇහිලා තාත්තා එයාගේ පුතාව ඌරුව උඩ නැග්ගෙව්වා. ටික දුරක් යද්දී තව කට්ටියක් කිව්වා ලැජ්ජ නැද්ද? පොඩි එකා සපඩේ අද්දී වයසක තාත්තා පයින් යනවා. ඒක අහලා තාත්තා පුතාව බිමට බස්සලා එයා ඌරුව උඩ නැග්ගා. තව ටික දුරක් යද්දී තවත් කට්ටියක් කිව්වා අනේ පවවර පොඩි එකා. මේ වයසක මනුස්සයා පොඩි එකාට නොදී ඌරුව පිට යන හැටි. අන්තිමට හැමෝම සතුටු කරන්න හිතාගෙන තාත්තයි පුතයි දෙන්නම ඌරුව උඩ නැග්ගා. ඒක දැක්ක මිනිස්සු කෑගහුවා අනේ පවවර සතා. මේ දෙන්නට පොඩ්ඩක්වත් අනුකම්පාවක් නැද්ද? අන්තිමට සම්පූර්ණයෙන්ම අතරමං වෙච්ච තාත්තයි පුතයි ඌරුවව කනවක බැඳගෙන එයාලා ඌරුවව උස්සගෙන ගියා. ඔබ හැමෝම සතුටු කරන්න ගියොත් අවසානයේදී ඔබ කිසිම කෙනෙක් සතුටු කරන්නේ නැත. වැදගත් දේ ඔබම බීරෙක් කරගෙනමයි. දවසක් තාත්තා කෙනෙකුයි එයාගේ පුතයි එයාලගේ කතාව ඇහුවද? කතාව ඇහුවද? මොකද්ද මය පුතාලේ කතාවෙන් ගත්ත පණිවිඩය? ඈ මොකද්ද? හැමෝම සතුටු කරන්න යන්න හොඳ නැහැ. ඒ කියන්නේ දැන් මම ගෙදර වැඩ ටික කරන්න කියපුවාම අනේ සර් කියන ඒවා අහලා හරියන්නේ නැහැ. අපි නම් ඕවා කරන්නේ නැහැ. එහෙමද? එහෙමද? එකෙන් කියන්නේ ඒකද කියන්න මට හිමල්ෂ? මට කියන්න. සාරා මට කියන්න සාරා. ඔයත් ඒකෙන් කියන්නේ ඒකද? නෑ. එහෙනම් මොකද්ද මේ ඇත්තටම කියන්නේ? ඈ? චතුර් ඔන්න යනුකගේ හොඳ අදහසක්. චතුර ඔයා මොකද කියන්නේ? ඔයා කියන්නේත් එහෙමද? ඔයා කියන්නේත් මම බූරුවා කියලාද? ආන්නකෝ දැන් ඇත්තට මොකද්ද දැන් අපි පුතේ මිනිසුන්ට ඕනි දේ කරනවනේ. දැන් මටත් ඒකනේ වෙලා තියෙන්නේ. දැන් මම නම් ඉතින් එහෙම කරන්නේ මේ දරුවෝ ගැන හිතලා. හරිද? දැන් මම ඉස්සරවම පුතේ කාලසටහනක් හදලා දැම්මා. මෙන්න මේ දවස්වල සර් මෙන්න මෙහෙම පන්ති තියෙනවා අපිට ඒකට එන්න වෙන්නේ නැහැ. මම එකපාරක් වෙනස් කරා. මම එකපාරක් වෙනස් කරලා මම දැම්මා සෙනසුරාදාටයි ඉරිදාටයි. මොකද තාම පේනවනේ මම ඒ ඇඳගත් ඇඳුම් ටික එහෙම්මම. සාමාන්‍ය ක්ලාස් එක කරන්නේ කමිසයක් අඳින්නේ නැත්තම් මම ඔයාලට වෙනද පන්ති කරනවා ටී-ෂර්ට් එකක් අඳගෙන ඔහේ ගෙදර රිලැක්ස් එකේනේ කරන්නේ. පන්තිය ඉවර වෙලා එහෙම්මම ක්ලාස් එකේ පන්තිය කරන්න කියලා ඔන්න දාගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? අනේ සර් අපිට මේ පන්ති තියෙනවා මේ පන්ති තියෙනවා කියලා දැන් ආයෙ මට කියනවා අනේ සර් පොඩ්ඩක් කාලසටහන වෙනස් කරන්නකෝ කියලා. ඉතින් මමත් මොකද වෙලා තියෙන්නේ? අර බූරුවටයි තාත්තටයි පුතාටයි වුණා වගේ මම මේ කියන ඔක්කොම අහලා මට දැන් හරි අමාරුයි කාලසටහන හදාගන්න. නේ? දැන් මම මේ කල්පනා කරේ දැන් ওই මට කියනවනේ මේ කාලසටහන පොඩ්ඩක් වෙනස් කරලා දෙන්න සර් කියලා. දැන් ඉතින් එතකොට අනිත් ගුරුවරුන්ට එහෙම කියන්නේ නැද්ද? දැන් මම මේ කල්පනා කරේ ඕක තනියම කල්පනා කරේ ඕක. දැන් මගේ ටයිම් එකට වැටලා තියෙනවා නම් වෙන කෙනෙක්ට සර් පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්ද කියලා අහන්නේ නැද්ද දන්නේ නැහනේ. නිකන් මම හොඳ වැඩි හින්දා නිකන් මගෙන් අහනවවද්දෝ කියලා හිතෙනවා. හරි. කමන්නේ තව පාරක් try එකක් දාමු. ඒක කෙසේ වෙතත් ඔයාලා දැනගන්න ඔයාලගේ යාළුවෝ එක දේවල් කියනවනේ නේ. ඔයාගේ යාළුවෝ පුතේ ඉන්නවා මොකක් හරි කියපුවාම ඒ මචං අද ක්ලාස් යන්න ඕනේ නෑ බං. අපි සෙල්ලම් කරන්න යමු. ඔන්න සෙල්ලම් කරන්න යමු. හරි. තව දවසක් කියනවා මට සිගරට් එකක් හම්බුණා බං මේ සිගරට් එක බොමුද? හරි බොමු බං කියලා ඒකටත් යනවා. හරි. තව මොකද කරන්නේ?
තව අපි හොරෙන් ගඟක නාණ්ඩයන් කියලා ඒ ගමනත් යනවා. හැබැයි ඔය එක කරන එක දෙකදී හරි වැරදුනොත් ඔය කවුරුත් ඉන්නවද? ඔය කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. අපිට ඉතුරු වෙන්නේ කවුද අන්තිමේට? අපේ අම්මයි අප්පච්චි විතරයි ඉතුරු වෙන්නේ. හරි. ඒ හින්දා යාළුවෝ මොනවා කරත්, නෑදෑයෝ මොනවා කිව්වත්, වටේ පිටේ මිනිස්සු මොනවා කිව්වත්, ඔයා පුතේ ඔයාගේ දියුණුව ඔයාගේ දියුණුව, ඔයාගේ ජයග්‍රහණය වෙනුවෙන් මාර විදියට කැප වෙලා වැඩ කරන්න ඕනේ. ඉතින් අපේ පන්තියේ ගානම හදලා මම මේ නිකන් ඉන්නව නෙවෙයි. ඔයාලට කියන්නේ ඒකයි. ඔයා කොයි වෙලේක හරි පුතේ ඔයා ඉන්න ට්‍රැක් එකෙන් ට්‍රැක් එක අවුට් යන්න යනවා නම් ඒක අනිවාර්යෙන් හදා ගන්න. ඉතින් එහෙම නැත්තම් මේ ඉස්සරහට අනාගතයේ මේ සමාජයේ ජීවත් වෙන්න අමාරුයි. දැන් අපි කොච්චර ගණන් කොච්චර මොනවා ඉගෙන ගත්තත් මේ සමාජයේ ජීවත් වෙන්න එපා. නේද? මේ සමාජයේ ජීවත් වෙන්න නම් ඒ දේ හරියට ඉගෙන ගන්න ඕන. තේරුණාද? අර කතාවක් තියෙනව මොකද්ද? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ හිතන දේ වෙන්නේ නැහැ. හරි එහෙම කතාවක් තියෙනවා. ඒ හින්දා මේ ලෝකේ හැම වෙලේම අපි හිතන දේවල් වෙන්නේ නැහැ පුතේ. ඒ හින්දා හැබැයි අපිට මේ ලෝකේ වෙන දේවල් වෙනස් කරන්න පුළුවන්. කවුරු කොහොම කිව්වා. දැන් ඔයා විභාගේ ෆේල් වෙන්න තියෙනවා නම් ඔයා හොඳට පාඩම් කරලා ඒක වෙනස් කරන්න පුළුවන්. හරි. යන් අපි පාඩමට එහෙනම් මෙන්න මේ ගණන් ටික අපි ඉක්කමනට හදමුද සෝසමල් ටික. අපේ සෝසමල් ටික මේ ටික ඉක්මනට හදමු. මේකේ නම් ප්‍රශ්න චුට්ටක් ලියන්න වෙනවා. මෙන්න මේ ටික ඉක්මනට හදා. 4 වෙනි ගාන, 5 වෙනි ගාන, 6 වෙනි ගාන, 7 වෙනි ගාන, 8 වෙනි ගාන, 9 වෙනි ගාන. කාට හරි ප්‍රශ්න පැහැදිලි නැත්නම් අහන්න. මෙහෙමයි ප්‍රශ්නේ ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ. හරිද? දැන් මෙතන ගත්තාම බිංදුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා මේ ටික ලියන්න. 3න් ආරම්භ කර ඔත්තේ සංඛ්‍යා මේ ටික ලියන්න. හරි? ඊළඟට මේකේ පහේ ගුණාකාර ඔය ටික ලියන්න. එහෙම ලියන්න. ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ.
වණන් ඇති නේද? මා පුතාලා ලියලා ඉවරද? වෙලාව ඇති මට නම් හිතන විදිහට වෙලාව ඇති. මම සාකච්ඡා කරගෙන යනවා මා පුතාලා වැරදි නම් ලියා ගන්න ඕනි. හරි? මොකද්ද පළවෙනි කියන්නේ? බිංදුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට. එහෙනම් ආරෝහණ පිළිවෙලට නම් චුට්ටම් බට්ටිත්තගේ ඉඳන් ලොක්කටයක් වා ලියන්න ඕනේ. හරි? පොඩි එකාගේ ඉඳලා ලොකු එකාට. එහෙනම් 2 4 6 8 අතර නිසා මුල අග අයිති වෙන්නේ නැහැ. මුල අයිතිත් නැහැ, අග අයිතිත් නැහැ. 3න් ආරම්භ කර ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න. හරි බලන්නකෝ. දැන් මෙන්න මෙතන ලියනකොට 3න් ආරම්භ කර ඔත්තේ සංඛ්‍යා 3 5 7 9 අනේ අයියෝ මෙයාගේ ඉවරයක් නැත. එයාගේ ඉවරයක් නැත. ඉවරයක් නැහැනේ. ඉවරයක් නැහැ. එහෙනම් තිත් ටිකක් තියෙනවා. මේ බිංදුවේ සිට 15 දක්වා පහේ ගුණාකාර. එහෙනම් 5 10 15 20 25 30 අයිති වෙන්නේ නැහැ පුතේ. දක්වා කියන වචනේ යෙදෙනකොට. දක්වා කියන වචනේ යෙදෙනකොට 30 අයිති වෙන්නේ නැත. ඊළඟට 10ට වැඩි ඉරට්ට සංඛ්‍යා. එහෙනම් 10ට වැඩිනේ 10ට වැඩි ඉරට්ට සංඛ්‍යා. මොකද්ද? 12 14 16 18 මෙයා ඉවරයක් වෙන්නේ නැහැ. ඒ හින්දා තිත් ටිකක් තියෙනවා. හරි ඊළඟට 4න් ආරම්භ කර 4හි ගුණාකාර ආරෝහණ පිළිවෙලට බලන්න 4 8 12 16 ඉවරයක් නැහැ නේ පුතේ. එහෙනම් තිත් ටිකක් තියමු පුතේ. ඊළඟට 1ත් 20ත් අතර 3හි ගුණාකාර ආරෝහණ පිළිවෙලට 3හි ගුණාකාර ආරෝහණ පිළිවෙලට එහෙනම් 3 අයිති වෙනවා 6 9 12 15 18 21 අයිති වෙන්නේ. හරි 21 අයිති වෙන්නේ. දැන් මගේ චුට්ටි බට්ටි ටිකට මගේ චුට්ටම් බට්ටෝ ටිකට මම පොඩි කතාවක් කියනවා මේක බලන්නකෝ මේ කියන කතාව වට තේරෙනවද කියලා. මගේ පුතාලා කියන්න බලන්න හරියටම මම මේ කොටු කරන එක්කෙනාගේ පද ගාන කීයද? පද ගාන සමානයි කීයද? අනේ කතා කරමුකෝ. පද කීය? පද 4යි. පද 4යි. එතකොට මගේ පුතා මේකේ පද ගාන හරියටම මට කියලා ඉවර කරන්න පුළුවන්ද? බෑ. ඇයි පුතේ? කියලා ඉවර කරන්න බෑනේ දෙයියෝ. මොකද ඔත්තේ සංඛ්‍යා කියපුවාම තව මෙහෙට ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ අගට තිත් ටිකක් තියෙනවා කියලා කියන්නෙම ඒවා කියලා ඉවර කරගන්න පුළුවන් දේවල් නෙවෙයි. කියලා ඉවර කරගන්න පුළුවන් දේවල් නෙවෙයි. හරි? ඊළඟට මෙයත් බලන්නකෝ මෙයත් එහෙම තමයි. 5 10 15 20 25 කියන එක්කෙනාගේ පද ගාන හරියටම කියන්න පුළුවන්. එහෙනම් පද කීයද? 1 2 3 4 5. පද ගාන කීයද? පද ගාන 5යි. මෙයාගෙත් අනේ පද ගාන කියලා ඉවර කරන්න බෑ. මෙයාගෙත් පද ගාන කියලා ඉවර කරන්න බෑ. හැබැයි මෙයාගේ පද ගාන කියලා ඉවර කරන්න පුළුවන් කීයද? 1 2 3 4 5 6. මෙයාගේ පද ගාන කීයද? 6යි. එහෙනම් පුතේ මෙන්න මේ විදිහට පද ගාන හරියටම කියලා ඉවර කරන්න පුළුවන් එව්වා. හරි? පද ගාන නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන් ඒවට අපි කියනවා මොනවා කියලාද? පරිමිත සංඛ්‍යා රටා. පරිමිත සංඛ්‍යා රටා. එහෙනම් පද ගාන නිශ්චිතව ප්‍රකාශ කරගන්න බැරි නම් අපි මෙව්වට කියනවා මොනවා කියලාද? අපරිමිත සංඛ්‍යා රටා. අපරිමිත සංඛ්‍යා රටා. රතු පෑනෙන් තරුවක් දාලා ලියන්න ඇති මේ විදිහට. රතු පෑනෙන් තරුවක් දාලා ලියන්න මේ විදිහට.
පද ගණන නිශ්චිතව ප්‍රකාශ කළ හැකි නම් පද ගණන නිශ්චිතව ප්‍රකාශ කළ හැකි නම් ඒවා පරිමිත සංඛ්‍යා රටා ලෙසත් ඒවා පරිමිත සංඛ්‍යා රටා ලෙසත් පද ගණන නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි නම් පද ගණන නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි නම් ඒවා අපරිමිත සංඛ්‍යා රටා ලෙසත් හඳුන්වයි. හරිනේ දැන් දන්නවා මොකද්ද? පරිමිත සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ මොකද්ද? අපරිමිත සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියලා මගේ සුදු පුතාලා ටික දැන් දන්නවා. හරි. ඒ හින්දා දැන් බය වෙන්න දෙයක් නැහැ. මේ පරිමිත සංඛ්‍යා රටා කියලා කියන්නේ මොනවටද? අපරිමිත සංඛ්‍යා රටා කියන්නේ මොනවටද කියන එක ඔයාලට මැරිච්ච හූනෙට්ට තරම්වත් බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා ඒ තරම් හොඳට ඉගෙනගෙන තියෙන්නේ. හරි. මම කියන එක ඇහෙනව නේද? ඇසාරා දැන් දන්නවනේ පරිමිත සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ මොකක්ද අපරිමිත සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියන එක. හරි. එහෙනම් ඉතින් එච්චරයි. එහෙනම් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. හරි. ලියන්න මාය පුතා මාතෘකාවක්. සංඛ්‍යා රටාවක පොදු පදය සංඛ්‍යා රටාවක පොදු පදය සංඛ්‍යා රටාවක පොදු පදය බලා ගන්නකො දැන් ඇත්තටම මොකද්ද මේ සංඛ්‍යා රටාවක පොදු පදයක් කියලා කියන්නේ මහත්තයෝ මම ගන්නවා මෙන්න මේ විදිහට 1 2 3 4 5 6 7
අනේ මම මෙන්න මේ විදිහට සංඛ්‍යා රටාවක් ලියාගෙන යනවා. දැන් මය පුතාලට දැනටමත් තේරෙනවා. මට කියන්න බලන්න මෙයා කීවෙනි පදයද? පළවෙනි පදය. මම එහෙනම් T1යි කියලා ලියනවා. මෙයා දෙවෙනි පදය. එහෙනම් T2යි කියලා ලියනවා. මෙයා තුන්වෙනි පදය T3. මෙයා හතරවෙනි පදය T4. මෙයා පස්වෙනි පදය T5. අනේ හත්වලා මේ මෙන්න මේ වගේ තැනක තියෙනවා. මම දන්නේ නැති පදයක්. මම දන්නේ නැති පදයක්. හරි. මම දන්නේ නැති පදයක් තියෙනවා. එයා ඉන්නේ කොහෙද කියලාවත් මම දන්නේ නැහැ. එහෙනම් මම හිතනවා පුතේ මෙයා n වෙනි පදය. එහෙනම් මෙයා n කියලා මම ලියනවා. මගේ පුතාලා කියන්න බලන්න මෙන්න මේ n කියන එක්කෙනා වෙනුවට එක ආදේශ කරොත් එයා කීවෙනි පදයද? පළවෙනි පදය. එහෙනම් n වෙනුවට දෙක ආදේශ කරොත් මෙයා කීවෙනි පදයද? දෙවෙනි පදය. n වෙනුවට තුන ආදේශ කරොත් කීවෙනි පදයද? තුන්වෙනි පදය. එහෙනම් කියමු බලන්න. n වෙනුවට 10 ආදේශ කරොත් කීවෙනි පදයද? 10 වෙනි පදය. n වෙනුවට 50 ආදේශ කරොත් කීවෙනි පදයද? n වෙනුවට 60 ආදේශ කරොත් කීවෙනි පදයද? 60 වෙනි පදය. T60 නැත්නම් 60 වෙනි පදය. එහෙනම් පුතේ මෙන්න මෙතන n කියන එක්කෙනා කවුරු වෙන්න ඕනිද? n කියන එක්කෙනා පුතේ පූර්ණ සංඛ්‍යාවක් විය යුතුයි. n කියන එක්කෙනා පූර්ණ සංඛ්‍යාවක් වුණොත් තමා අපිට මෙයා ගන්න පුළුවන්. හරි? n කියන එක්කෙනා පූර්ණ සංඛ්‍යාවක්. දැන් මට කියන්නකෝ පන්තියක ළමයි ගණන් කරනවා. පළවෙනි ළමයා, දෙවෙනි ළමයා, තුන්වෙනි ළමයා, හතරවෙනි ළමයා, පස්වෙනි ළමයා, 5.3 වෙනි ළමයා. එහෙම දශම සංඛ්‍යා තියෙන්න විදිහක් නැහැනේ. තේරුණාද පහන්දි? නේ? ළමයි ගණන් කරනකොට ළමයි සංඛ්‍යාව ළමයා ඉන්න තැන කියන එක පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනි. දශම සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවක් වෙන්න බෑ. එහෙනම් පදයකුත් ඒ වගේ. මේක පළවෙනි, මේක දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි මෙන්න මේ විදිහට පුතේ මෙයා ලැබෙන්න ඕන පූර්ණ සංඛ්‍යාත්මක අගයක් විතරයි. පූර්ණ සංඛ්‍යාත්මක අගයක් විතරයි. හරි. එහෙනම් හොඳට බලා ගන්නකො. දැන් මෙයාගේ සාධාරණ පදය කොහොමද මම ලියන්නේ? පළවෙනි පදය කියන එක්කෙනා බලන්නකො. පළවෙනි පදය කියන එක්කෙනා ලැබිලා තියෙන්නේ 1. මේ දෙවෙනි පදය නම් බලන්නකො පුතේ. දෙවෙනි පදය නම් ලැබිලා තියෙන්නේ 2. තුන්වෙනි පදය නම් බලන්නකො. එහෙනම් තුන්වෙනි පදය නම් ලැබෙන්නේ කීයද? 3. දැන් මය පුතාලට පේනව නේද? මෙන්න මෙයාගේ මෙතන තියෙන සංඛ්‍යාව මෙතන තියෙන සංඛ්‍යාවට සමානයි. මෙතන තියෙන සංඛ්‍යාව මෙතන තියෙන සංඛ්‍යාවට සමානයි. එහෙනම් ඒ විදිහට කියන්න බලන්න මට n වෙනි පදය නම් ලැබෙන්න ඕනි උත්තරේ කීයද? කීයද? nම තමයි. n වෙනි තමයි m තමයි. දැන් මේ සංඛ්‍යා රටාවේ පේනවනේ පුතේ. පළවෙනි පදය නම් 1, දෙවෙනි පදේ නම් 2, තුන්වෙනි පදේ නම් 3. එහෙනම් මය පුතාලා කියන්න බලන්න මෙන්න මෙයාට අනුව දැන් දන්නවා මේකේ සම්බන්ධතාවය Tn සමානයි n. එහෙනම් මට කියන්න බලන්න මෙයාගේ 50 වෙනි පදය කීයද? 50. 60 වෙනි පදය කීයද? 70 වෙනි පදය කීයද? 80 වෙනි පදය කීයද? 90 වෙනි පදය කීයද? 90. හරි. එහෙනම් මෙන්න මේ උදාහරණය ලියාගමු. මම මේ කියන ටික ලියලා. ලියන්න සංඛ්‍යා රටාවක සිම්පල් n වන පදය සංඛ්‍යා රටාවක සිම්පල් n වන පදය
simple n ඇසුරින් simple n ඇසුරින් ප්‍රකාශනයක් සේ ලිවීම සාධාරණ පදය හෙවත් පොදු පදය ලෙස හඳුන්වයි. හරි බෝඩ් එකේ තියෙන ටික පුතේ ඔය විදිහටම ලියලා හරි කියන්නේ. මං ඉතින් ඔය රවුම් කරලා පාට කරලා ලියලා තියෙන ඔය විදිහට ලියන්න ඕන හින්දා. ඔයත් ඔය විදිහටම ලියන්න ඕනේ ඈ. රවුම් කරන ඒවා රවුම් කරලා පාට කරන ඒවා පාට කරලා මම පුතාලා ලියලා ඉවරද?
හරි. මේක බලන්න පුතේ දැන්. මම තව උදාහරණයක් ගන්නවා. හරිද? දැන් වෙන වැඩ කරන්න තු හොඳට බලා ගන්න ඕනේ. 2 4 6 8 10 ඔන්න සංඛ්‍යා රටාවක් තියෙනවා. හරි? ඔන්න සංඛ්‍යා රටාවක් තියෙනවා. දැන් මට කියන්නකෝ මේක. මෙයාගේ මෙන්න මෙයාගේ ලේසිම වැඩේ තමයි මම මේ කියන දෙක. මම මේ කියන දේ හොඳට අහගන්න. මය පුතාලාට පේනව නේද මෙයාගේ එක ළඟ තියෙන සංඛ්‍යා. ඈ හිමල්ස උඩ බලන්නේ ඇයි? ඈ ඇහුන්නේ නැහැ. ඒකනේ. හරි බලන්නකෝ. දැන් මෙයා පළවෙනි පදය, මෙයා දෙවෙනි පදය, මෙයා තුන්වෙනි පදය, මෙයා හතරවෙනි පදය, මෙයා පස්වෙනි පදය. එහෙනම් මේ පළවෙනි පදය නම් මම දෙක කියන එක්කෙනා එකෙන් ගුණ කරනවා. උත්තරේ හරිනේ. දෙවරක් එක දෙකයි. දෙවෙනි පදය නම් දෙක කියන එක්කෙනා දෙකෙන් ගුණ කරනවා. දෙවරක් දෙක හතරයි. උත්තරේ හරිනේ. තුන්වෙනි පදය නම් දෙක කියන එක්කෙනා තුනෙන් ගුණ කරනවා. උත්තරේ 6යි. වැඩේ ගොඩ. වැඩේ ගොඩ. දැන් තියෙන දේ තමා බලන්නකෝ. පළවෙනි පදය නම් මුල් පදය එකෙන් ගුණ කරා. දෙවෙනි පදය නම් මුල් පදය දෙකෙන් ගුණ කරා. තුන්වෙනි පදය නම් මුල් පදය තුනෙන් ගුණ කරා. එහෙනම් පුතේ n වෙනි පදය නම් මුල් පදය කාගෙන් ගුණ කළ යුතුයිද? කාගෙන් ගුණ කළ යුතුයිද? n වෙන පදය නම් මුල් පදය කාගෙන් ගුණ කළ යුතුයිද? n ගෙන් ගුණ කළ යුතුයි. පළවෙනි පදය නම් එකෙන් ගුණ කළා. දෙවෙනි පදය නම් අපේ පබෝ කවුද? පහන්දි කීයෙන් ගුණ කරාද? දෙකෙන් ගුණ කරා. තුන්වෙනි පදය නම් චතුර් කීයෙන් ගුණ කරාද? තුනෙන් ගුණ කරා. n වෙනි පදය නම් පුතේ කීයෙන් ගුණ කරනවද? n ගෙන් ගුණ කරනවා. එහෙනම් සාධාරණ පදය සමානයි tn සමානයි දෙක ගුණ කිරීම n කියලා කියන්නේ කීයද? 2n. අංක දෙක දාලා මේ ටික ඔහොමම ලියාගෙන හරියෝ කියලා කියන්න ඕනි කවුද? සාරා.
තව ලියන කට්ටිය ඉන්නවද? හරි. මේක යටතේ පුතේ ලියන්න රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් 1 ලියන්න. 20 වන පදය සොයන්න. 20 වන පදය සොයන්න. විසිවන පදය සොයන්න. හරි. බලා ගන්නකො. එහෙනම් පුතේ 20 වන පදය නම් ඔය කියන්නේ T20 ගැනනේ. හරි T20 ගැන. එහෙනම් අපි දන්නවා Tn සමානයි 2n. එහෙනම් n වෙනුවට 20 දාන්න ඕනේ. එහෙනම් දෙවරක් 20 කීයද? 40යි. එහෙනම් 20 වෙනි පදය කීයද? 40. රෝම ඉලක්කම් 2 50 වන පදය සොයන්න. රෝම ඉලක්කම් 2 50 වන පදය සොයන්න. පනස්වන පදය හොයන්න. මය පුතාලා ඉක්මනට හදන්න. කීයද පුතේ ආවේ? හරි බලන්න එහෙනම් හරිද කියලා 50නේ එහෙනම් t 50 නම් n සමානයි 50 එහෙනම් දෙක ගුණ කිරීම 50 කියන්නේ කීයද 100යි ලියන්න ඊළඟ එක පුතේ ලියන්න ඊළඟ ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ ලියන්න තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 80 වන්නේ කීවෙනි පදයද 80 වන්නේ කීවෙනි පදයද 80 වන්නේ කීවෙනි පදයද 80 වන්නේ කීවෙනි පදයද අසුව වන්නේ කීවෙනි පදයද? බලන්නකො මම නම් දෙයියනේ 80 වෙන පදයක් ගැන දන්නේ නැහැ. මම පොදු පදය දන්නවා කීයයි කියලාද? tn සමානයි 2n කියලා දන්නවා. එහෙනම් මම හිතනවා මෙතන මේ මොකක් හරි පදයක්නේ. මම හිතනවා මෙන්න මෙයා තමයි 80 වෙන්නේ. එහෙනම් මම මොකද කරන්නේ පුතේ? 2n කියන එක්කෙනා සමාන කරනවා කාටද 80ට මේ පැත්ත දෙක නැති කරන්න මේ පැත්ත දෙකෙන් බෙදනවා මේ පැත්තත් දෙකෙන් බෙදනවා මෙයාට මෙයා නම් කැපිලා යනවා එහෙනම් n සමානයි 80 බෙදීම 2 කියලා කියන්නේ 40යි එහෙනම් පුතේ මම දන්නවා 80 වන්නේ 40 වන පදයයි
80 වන්නේ 40 වන පදයයි. 80 වන්නේ 40 වන පදයයි. 80 වන්නේ 40 වන පදයයි. එහෙනම් රෝමි ලක්කම් 3 තනියම කරමු බලන්න. රෝමි ලක්කම් 4. එකසිය 50 වන්නේ කීවෙනි පදයේද කියන එක තනියම කරලා හරි කියන්නේ. හරි එතකොට හැදුවද ඈ පුතේ හැදුවද කවුද මේ මය පුතාලා මයත් එක්ක කතා කරමු චුට්ටක් කවුද ඉස්සරවම මේ මම කියන එක ඇහෙනවද හිමල්ෂ හිමල්ෂට ඇතුළත් වීමේ අංකයක් හරි මොකක් හරි ආයතනෙන් දුන්නද මොකක්ද ඒක 23 ඉංග්‍රීසි අකුරු එකේ මොකුත් නැද්ද කෙලින්ම 23 විතරද SN බිඳුවයි 23. ඉතින් ඕක තමා නම වෙනුවට දාලා තියාගන්න ඕනේ. හරි? නැත්නම් වරහන් ඇතුලේ හරි කමන්නේ නැහැ Zoom එකේ ඕක දාලා තියන්න අනිවාර්යයෙන්. එතකොට හිමල්ෂ ඊළඟට සාරා ඇතුළත් වීම අංකයක් දුන්නද පුතේ? ලැබුණේ නැහැ. එහෙනම් අර නම්බර් එකට මැසේජ් එකක් දාන්න ඕනේ. දැන් ඔයාලා ගෲප් එකේ මම කිව්වේ අර දාන්න කියලා. හරි කමන්නේ නැහැ සාරා. සාරා අනිවාර්යෙන් මට මතක් කරන්න ලැබුණේ නැහැ කියන එක. සාරාගේ මට පොඩ්ඩක් චුට්ටක් මේ WhatsApp නම්බර් එක ගන්න චුට්ටක් පුතේ. නැත්නම් මට මැසේජ් එකක් දානවද ඔයා? එහෙම කරන්නනේ මැසේජ් එකක් දාන්න. ඔනෙත් ඇතුළත් වීමේ අංකයක් ලැබුණද? මොකක්ද? SN 0.98 පහන්දි ලැබුණද ඇතුළත් වීමේ අංකයක්? මොකක්ද පුතේ? SN 115. එතකොට චතුර් ලැබුණද ඔන්ලයින් අංකයක්?
ආයෙ කිල්ල ගන්න. මිස්ලා පුතේ අංකයක් ලැබුණද? හරි. ඒකෙන් තමයි ජොයින් වුණා මම පුතා ඊළඟට සම්බන්ධ වෙනකොට පොඩ්ඩක් අංකේ දාගෙන සම්බන්ධ වෙන්න නැත්නම් අපිට හොයාගන්න බෑනේ. යනුක යනුකට හම්බුනේත් නෑනේ. හරි. හරි. ඔය හම්බුනේ නැති බබාලා ටික අනිවාර්යෙන් මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඇතුළත් වීමේ අංක ඉල්ල ගන්න. මොකද නැත්තම් ඔයාලා ඉස්සරහට ඔය අංකේ නැත්තම් පුතේ පන්තියෙන් අයින් වෙන්න පුළුවන් ඔටෝම ඊළඟට මට කියන්න එපා. මේ නම්බර් එක ලියා ගන්න. මෙන්න මේක තමයි අපේ ඔන්ලයින් ආයතනයේ නම්බර එක. මෙන්න මේකෙන් තමයි හැමදේම ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි ඔයාලට තියෙන ඕනි ප්‍රශ්නයක් මේ නම්බර එකට මැසේජ් එකක් දාලා විසඳ ගන්න. ඒකට අමතරව හරිද? ඒකට අමතරව මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ කියන්නේ ආයතනයේනුත් රෙස්පොන්ස් එකක් නැත්තම් මෙන්න තියෙනවා මගේ නම්බර එක. හරි මගේ නම්බර එක මෙන්න තියෙනවා මැක්ස් ගේ නම්බර එක 0.78යි 632යි 82යි 14. හරි මෙන්න මේකෙන් ඔයාට ගන්නත් පුළුවන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම්. හරි එහෙනම් අදට පළවෙනි දවසේ හින්දා ඔයාලට ගෙදර වැඩ මුකුත් දෙන්නේ නැහැ. ඔය උගන්නපු දේවල් චුට්ටක් බලා ගන්න. ලබන සතියේ ටියුට් ටික ලැබෙනවා. ඔය ටියුට් ටික ලැබෙන්නේ පුතේ ලබන සතියේනකොට ටියුට් ටික ලැබෙන්නේ ඇතුළත් වීමේ අංකයක් තියෙන දරුවන්ට පමණි. ඒ හින්දා ඇතුළත් වීමේ අංකයක් ඉල්ල ගන්න. ලබන සතියේ ඉඳලා 8ට ඉවර කරන්නේ නැහැ පන්තිය. 6:30 ඉඳලා 8:30 වෙනකම් පන්තිය තියෙනවා. ඒ වගේම සමහර විට ටයිම් එක දිනයේ පොඩි වෙනසක් වෙන්න පුළුවන්. හරි එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. ආදරේ හැමෝටම ආයුබෝවන්.